හෙලෝ යාළුවනේ සුබ දවසක් ඔයගලන්ට කොහොමද? ඉතින් ඔන්න මම තවත් ලොග් එකක් අරගෙන මගේ බබාගේ earpiece ලොග් එක තමයි මේක. ඉතින් මගේ බබාට තාම මාස 3යි. හැබැයි මට හිතුණා මාස 3ේදීම earpiece එක කරා නම් හොඳයි කියලා. මොකද එයාට දැම්ම කරොත් වැඩි පේනයක් එන්නේ නැති නිසා මාස 7ක් 8ක් ගියා නම් පොඩ්ඩක් එයාට පේන එක වැඩිපුර තියෙයි. එයාට දැනීම තියෙනවා. ඒ කියන්නේ මේ ටිකක් ලොකුයිනේ යා. ඒක නිසා මට හිතුණා පොඩි කාලෙදිම පොඩි මාස 3ේදීම වගේ piercing එක කරන එක හොඳයි කියලා. ඉතින් ඒක නිසා මම තෝරගත්ත සැලොන් එකක්. ડોක්ටර් කෙනෙක් ගාවට නම් ගියේ නැහැ. නැකත් මොකොත් බැලුවෙත් නැහැ. රාහු කාලේ බලලා ඒ වෙලාව පහු වෙනකන් ඉඳලා තමයි මෙයාගේ piercing එක කරන්න ගියේ. ඉතින් ඒ වගේම තමයි කියන්න ඕනේ විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ඉයරින්ග්ස් දෙක මගේ බබාට gift කරේ මම තෑගි කරේ මගේ අම්මයි තාත්තයි. ඉතින් ඒ දෙනාට ගොඩාක් ස්තුතියි කියන ගමන් මගේ වීඩියෝ එකත් එක දිගටම ඉන්න subscribe කරන්න like කරන්න comment කරන්න share කරන්න කියලා ඔයගොල්ලෝගෙන් ආදරෙන් ඉල්ලනවා. ඉතින් මෙතන ඉඳන් පොඩ්ඩක් බබා නිදාගෙන ඉන්නකොට යාගේ නිින්ද එකපාරටම නිින්දෙන් නැගෙන්නා මොකද අර ගාන එකේ සද්දෙට. ඉතින් ගෙදර ඇවිල්ලා නම් මොකුත් පේන් කිලර්ස්වත් මේ පැන්ටෝ සිරප්වත් මොකුත් දුන්නේ නැහැ. ඒ ගර්ල් නම් කියන පැන්ටෝ සිරප් ටිකක් දෙන්න කියලා. ඒ වුණාට මෙයාට ඒක වැඩි දැනීමක් උනේ නැහැ. මෙයා හොඳට ගෙදර ඇවිල්ලා වෙනතරත් වැඩි හොඳට හිටියා. ඉඳලා නිදාගත්තා. ඉතින් දවස් දෙකක් වගේ කරබෝ කරකවන්න කිව්වා. ගොඩක් කපුරින් විද්දත් තේස්නේ. eyebrows ද ඔයා හදන්න බයයි. හදන් ඉන්නනේ දැන් නාලයම ඉන්නේ. කාන්නේ. චීප් උනානේ. අලි කලාව දෙකක් දාන්න දැන් තියෙන්නේ. රත්න කලාව දාන්න. ගෝයි හොකටම. ඔව් නින්ද. නින්දෙන් බලන්න අතට ගියලා. තාත්තු දෙනවද? මම කැන්ඩල් චිට දෙන්නේ නේද ගෙදර ගිහින්. ඉතින් Halo.